හරි අද අපි කතා කරන්නේ මේ ජනමාධ්‍ය සංකල්ප නැත්නම් මේ ජනමාධ්‍ය න්‍යායන් ගැන. එතකොට මොකද්ද මේ ජනමාධ්‍ය සංකල්ප කියන්නේ? මොකද්ද මේ ජනමාධ්‍ය න්‍යායන් කියන්නේ? ජනමාධ්‍ය සංකල්ප නැත්නම් ජනමාධ්‍ය න්‍යායන් හතරක් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. මම මේ හතර නිකන් කියන්නම්. පළවෙනි එක තමයි අධිපතිවාදී sannivedana න්‍යාය. දෙවෙනි එක තමයි නිදහස් මතවාදී sannivedana න්‍යාය. තුන්වෙනි එක තමයි සමාජ වගකීම් පිළිබඳ sannivedana න්‍යාය. හතරවෙනි එක තමයි සෝවියට් කොමියුනිස්ට් sannivedana න්‍යාය. ඒතර ඔන්න ඔය කියන ජනමාධ්‍ය සංකල්ප නැත්නම් ඔය ජනමාධ්‍ය න්‍යායන් කියන හතර ගැන තමයි අද අපි කතා කරන්නේ. එතකොට අපි මුලින්ම බලමු මෙන්න මේ කියන ජනමාධ්‍ය සංකල්ප නැත්නම් මෙන්න මේ කියන ජනමාධ්‍ය න්‍යායන් හතරක් ඇති වෙන්න හේතු වුණේ මොකක්ද කියලා. හරිද? අපි මේක කොටස් තුනක් යටතේ කතා කරමු. ඒතර මේක මතක තියාගන්න ලේසි. මේ ජනමාධ්‍ය සංකල්ප ජනමාධ්‍ය න්‍යායන් ඇති වෙන්න හේතුව. එතකොට මේ ජනමාධ්‍ය කියන සංකල්ප නැත්නම් මේ ජනමාධ්‍ය න්‍යායන් කවුද හොයාගත්තේ? හොයාගත්තේ කවුද? නිකන් කෙටියෙන් ලියන්නම්. එතකොට මේ මෙන්න මේ ජනමාධ්‍ය සංකල්ප තියෙන්නේ මොකේද? හරි කෘතියකනේ මේව තියෙන්නේ. එතකොට මේ කෘතිය මොකක්ද කියලා අපි කතා කරමු. හරි ඉස්සරම අපි මේ ජනමාධ්‍ය සංකල්ප හොයාගත්තේ කවුද කියලා කතා කරමු. මේ ජනමාධ්‍ය සංකල්ප හොයාගත්තේ තුන්දෙනෙක් එකතු වෙලා. එක්කෙනෙක්ට මේ තුන්දෙනෙක් එකතු වෙලා තමයි මේ ජනමාධ්‍ය සංකල්ප ගැන හොයාගත්තේ. පළවෙනි කෙනා තමයි විල්බර් ෂාම්. විල්බර් ෂාම් මම කෙටියෙන් ලියන්නේ. දෙවෙනි එක්කෙනා තමයි ෆෙඩරික් සීබර්ට්. ෆෙඩරික් ෆෙඩරික් සීබර්ට්. ෆෙඩරික් සීබර්ට්. තුන්වෙනි එක්කෙනා තමයි තිවුඩර් පීටර්සන්. තිවුඩර් පීටර්සන්. තිවුඩර් පීටර්සන් මේ නම් මතක තියාගන්න වෙනවා. මොකද අපි මේ ගැන ප්‍රශ්නයක් ලියද්දී ඒ ප්‍රශ්නෙට ප්‍රවේශයක් ගද්දී මේ නම් තුන වැදගත් වෙනවා අපිට. හරි. එතකොට මේ ජනමාධ්‍ය සංකල්ප කියන හතර හොයාගත්තේ මෙන්න මේ තුන් දෙනා එකතු වෙලා. මේ තුන් දෙනා තමයි මේ කියන හතර හොයාගත්තේ. එතකොට මෙන්න මේ කියන ජනමාධ්‍ය සංකල්ප මෙන්න මේ කියන ජනමාධ්‍ය න්‍යායන් හොයාගන්න හේතු උනේ මොකද්ද? හේතුව ගැන දැන් අපි කතා කරමු. අපි දන්නවා ලෝකයේ මුලින්ම ජනතාවට ක්‍රමවත් තොරතුරු ලබා දෙන්න භාවිතා කරපු මාධ්‍යය තමයි පුවත්පත කියන්නේ. ඒතර මේ පුවත්පත ලෝකයේ ඉස්සරම ආරම්භ වෙන්නේ 1605 ජර්මනියේදී. එතකොට මේ කියන පුවත්පත 1605 දී ආරම්භ වෙලා ටික කාලයක් ගියාට පස්සේ මිනිසුන්ට මේ විවිධාකාරයෙන් බලපෑම් කරන්න ගත්තා. මේ පුවත්පත හරහා සමාජය වෙත විවිධාකාරයෙන් බලපෑම් වුණා. උදාහරණයක් විදිහට කියන්නම් මේ පුවත්පත මිනිසුන්ගේ හැසිරීම රටා ආකල්ප චර්යා ආදිය වෙනස් කරන්න ගත්තා. උදාහරණයක් තමයි මේ යුද්ධ කාලෙදී මිනිසුන් තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති වෙන විදිහට මේ පුවත්පත් එක එක දේවල් වාර්තා කරා. ඒතර ඒක මේ සමාජයට කරපු ප්‍රබල බලපෑමක්. මෙන්න මේ පුවත්පත සමාජය වෙත කරපු මේ ප්‍රබල බලපෑම් තමයි හේතුවක් වුණේ මේ තුන්දෙනා මෙන්න මේ කියන ජනමාධ්‍ය සංකල්ප ඉදිරිපත් කරන්න. එතකොට අපි හේතු විදිහට ගමු. හේතුව විදිහට ගන්න අපි පුවත්පත. මොකද පුවත්පත සමාජයට එක්ද කළපු බබල බලපෑම තමයි හේතුවක් වුණේ මෙන්න මේ කියන ජනමාධ්‍ය සංකල්ප නැත්නම් මේ ජනමාධ්‍ය න්‍යායන් බිහි වෙන්න. එතකොට මේ මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා මේ මේ පුවත්පත සමාජයට කරන බලපෑම් පිළිබඳව නිරීක්ෂණයක් සිදු කරනවා. මේ විල්බර් ෂාම්, එතකොට ෆෙඩරික් සීබර්ට්, ටියුඩර් පීටර්සන් කියන තුන්දෙනා එකතු වෙලා පුවත්පත සමාජය වෙත කරන බලපෑම් පිළිබඳව නිරීක්ෂණයක් කරනවා. ඒ නිරීක්ෂණයක් කළා ඒ තුන්දෙනා පරීක්ෂණයක් සිදු කරලා අ, කෘතියක් ලියනවා 1956 දී කෘතියක් ලියනවා Four Theories of the Press කියලා. මම කෙටියෙන් ලියන්නම් ඒක. Four Theories of the Press කියලා කෘතියක් ලියනවා.
four theories of the press කියලා කෘතියක් ලියනවා. අ, ඔන්න ඔය කියන කෘතිය තුළ තමයි ඇතුළත් වන්නේ මෙන්න මේ කියන ජනමාධ්‍ය සංකල්ප. නැත්නම් මේ ජනමාධ්‍ය න්‍යාය තියෙන්නේ ඔන්න ඔය කෘතිය තුළ. කෘතිය ඇතුළේ තමයි තියෙන්නේ. හරි මං අය මුලින් දැන් කියන්නම් මේක මේ ඇතුණ විදිහ ගැන. හරි. අ, මේ ජනමාධ්‍ය සංකල්ප නැත්නම් මේ ජනමාධ්‍ය න්‍යායන් හතරක් තියෙනවා. අ, එක තමයි අධිපතිවාදී සංනිධාන න්‍යාය, දෙක තමයි නිදහස් මතවාදී සංනිධාන න්‍යාය, තුන තමයි සමාජ වගකීම් පිළිබඳ සංනිධාන න්‍යාය, හතර තමයි සෝවියට් කොමියුනිස්ට් සංනිධාන න්‍යාය. එතකොට මෙන්න මේ සංනිධාන න්‍යායන් හඳුන්වා දුන්න පුද්ගලයන් තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි විල්බර් ෂාම්, අනිත් එක්කෙනා ෆ්‍රෙඩරික් සීබර්ඩ්, අනිත් එක්කෙනා ටියුඩර් පීටර්සන්. එතකොට මෙන්න මේ කියන මේ ජනමාධ්‍ය න්‍යායන් ආරම්භ වුණ හේතුව මොකද්ද? හේතුව තමයි මේ විල්බර් ෂාම්, ෆ්‍රෙඩරික් සීබර්ඩ්, ටියුඩර් පීටර්සන් කියන තුන්දෙනා පුවත්පත සමාජයට කරන මේ බලපෑම් පිළිබඳව පරීක්ෂණයක් කරනවා. අන්න ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1956 දී කෘතියක් ලියන්නේ Four Theories of the Press කියලා. මෙන්න මේ කෘතිය තමයි අපි කතා කරන සංනිධාන න්‍යායන් හතර ඇතුළත් වෙන්නේ. එක තමයි අධිපතිවාදී සංනිධාන න්‍යාය, දෙක තමයි නිදහස් මතවාදී සංනිධාන න්‍යාය, තුන තමයි සමාජ වගකීම් පිළිබඳ සංනිධාන න්‍යාය, හතර තමයි සෝවියට් කොමියුනිස්ට් සංනිධාන න්‍යාය. ඔන්න ඔය හතර ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ජනමාධ්‍ය සංකල්ප යටතේ. හරි මම ආයෙත් සරලව මේ කෙටියෙන් කියන්නම් මේක ආරම්භ වුණ විදිය. මේ ජනමාධ්‍ය සංකල්ප නැත්තම් මේ ජනමාධ්‍ය න්‍යායන් කියලා දෙයක් ආරම්භ වෙන්න හේතුවක් උනේ මොකද්ද? හේතුව තමයි පුවත්පත සමාජයට කරන බලපෑම. එතකොට මේ ජනමාධ්‍ය සංකල්ප නැත්තම් මේ ජනමාධ්‍ය න්‍යායන් කියන හතර හඳුන්වා දුන්න පුද්ගලයන් තුන්දෙනා තමයි විල්බර් ෂාම්, ෆ්‍රෙඩරික් සීබර්ට්, ටියුඩර් පීටර්සන්. මේ තුන්දෙනා එකතු වෙලා මොකද කරේ? මේ පුවත්පත සමාජය වෙත කරන බලපෑම් පිළිබඳව පරීක්ෂණයක් කරා. මේ පුවත්පත සමාජ වෙත කරන බලපෑම් පිළිබඳව පරීක්ෂණයක් කරා. කොහොමද මම ඉස්සෙල්ලා කිව්ව පුවත්පත සමාජ වෙත කරපු බලපෑම ගැන උදාහරණයක් තමයි යුද්ධ කාලවලදී මිනිස්සුන්ගේ සිතේ ප්‍රචණ්ඩත්වය ඇති වෙන ආකාරයෙන් තොරතුරු වාර්තා කරා. ඒක සමාජයට කරන ප්‍රබල බලපෑමක්. එතකොට අන්න ඒ කියන විවිධාකාරයේ බලපෑම් පිළිබඳව පරීක්ෂණ කරා මෙන්න මේ විල්බර් ෂාම්, ෆ්‍රෙඩරික් සීබර්ඩ්, ටියුඩර් පීටර්සන් කියන තුන්දෙනා එකතු වෙලා. එතකොට අන්න ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1956 දී කෘතියක් ලියන්නේ මේ තුන්දෙනා එකතු වෙලා Four Theories of the Press කියලා. අන්න ඒ Four Theories of the Press කියන කෘතිය ඇතුළේ තමයි මෙන්න මේ කියන අධිපතිවාදී සංනිධාන න්‍යාය, එතකොට නිදහස් මතවාදී සංනිධාන න්‍යාය, එතකොට සමාජ වගකීම් පිළිබඳ සංනිධාන න්‍යාය, එතකොට සෝවියට් කොමියුනිස්ට් සංනිධාන කියන න්‍යායන් හතර තියෙන්නේ ඔන්න ඔය මේ කෘතිය ඇතුලේ. හරි. මං හිතනවා තේරෙන්න ඇති කියලා. අපි යන් එහෙනම් අපි මේ සංනිධාන න්‍යායන් එකින් එක ගැන කතා කරමු. මේ නම් තුන මතක තියාගන්න වැදගත්. එතකොට අපිට මේ ජනමාධ්‍ය සංකල්ප ගැන කතා කරද්දී ඔළුව තියාගන්න සරලව ඉස්සරම ඔළුව තියාගන්න ජනමාධ්‍ය සංකල්ප න්‍යායන් හඳුන්වා දුන්නේ කවුද? එතකොට මේ ජනමාධ්‍ය සංකල්ප න්‍යායන් හඳුන්වා දෙන්න හේතුව මොකක්ද? ඊට පස්සේ මේ ජනමාධ්‍ය සංකල්ප න්‍යායන් මොන කෘතියද තියෙන්නේ කියලා ඔළුව තියාගන්න. එතකොට මේක ලේසි. හරි. අපි දැන් කතා කරපු ඉස්සරම මේ අධිපතිවාදී සංනිවේදන න්‍යාය කියන්නේ මොකක්ද කියලා. අධිපතිවාදී සංනිවේදන න්‍යාය. හරි අධිපතිවාදී සංනිවේදන න්‍යාය කියන්නේ මොකක්ද? අධිපතිවාදී සංනිවේදන න්‍යාය කියන්නේ ඒ නමේම තියෙනවා අධිපති. අධිපතියෙකු විසින් නැත්නම් රජයක් විසින් රජෙකු විසින් යම් පාලකයෙක් විසින්
මාධ්‍ය පාලනය කරනවා කියන එක තමයි මේ සරල අර්ථය. හරිද? එතකොට මෙන්න මේ අධිපතිවාදී සංකල්පය තමයි පැරණිතම සංකල්පය. අධිපතිවාදී සංකල්පය තමයි පැරණිතම සංකල්පය. මෙන්න මේ අධිපතිවාදී සංකල්පයේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. හරිද? ඒතර මේ අධිපතිවාදී සංකල්පය ගැන අපි යුග 3ක් ඔස්සේ කතා කරනවා. පළවෙනි යුගය තමයි ගෝත්‍රික යුගය. පළවෙනි යුගය තමයි ගෝත්‍රික යුගය. ගෝත්‍රික යුගය. දෙවෙනි යුගය තමයි නිකන් කෙටියෙන් ලියන්න රජ යුගය. රජ යුගය. තුන්වෙනි එක තමයි ආගම. ආගම කියන්නේ මේක මේ ආගම මූලික කරගත් පල්ලිය කියලා තමයි මේ කරුණ තියෙන්නේ මේ යුගයේ තියෙන්නේ. ආගම කියලා නිකන් කෙටියෙන් මතක තියාගන්න. එතකොට මේ අධිපතිවාදී සංවේදන න්‍යාය ආරම්භ වුණේ කොහොමද? හරිද? මේ අධිපතිවාදී සංවේදන න්‍යාය ආරම්භ වුණේ ඉස්සරම මේ ගෝත්‍රික යුගයේදී. මේ ගෝත්‍රික යුගයේදී අධිපතිවාදී සංකල්පය ආරම්භ වුණා කියන්නේ මෙන්න මේ හේතු නිසා. අපි දන්නවා ගෝත්‍රික යුගයේදී නායකයෙක් පත් කරගන්නවා. ගෝත්‍රික රැළට නායකයෙක් පත් කරගන්නවා. ඒතර ඒ නායකයා පත් කරගත්තේ කොහොමද? ඒ නායකයා පත් කරගත්තේ ඒ ශාරීරික ශක්තිය සහ අනිකා පැරදීම මත. ඒ කියන්නේ ඒ නායකයා තෝරන පිරිස අතර තරගයක් තියලා ඒකින් දිනන කෙනා තමයි නායකයා වෙන්නේ. එතකොට එතකොට මේ ගෝත්‍ර යුගයේදී නායකයා වත් කරගන්නේ ශක්තිය ශාරීරික ශක්තිය මත හා අනිකා පැරදවීම මත. එතකොට මේ පත් වෙනවනේ යම් ගෝත්‍රික නායකයෙක්. එතකොට මේ ගෝත්‍රික නායකයා මොකද කරන්නේ? අනිත් සීලම ගෝත්‍රිකයන් තමන් යටතේ තමයි පාලනය වෙන්න ඕනේ කියලා හිතනවා. හිතනවා කියන්නේ එයා තමයි අනිත් අය පාලනය කරන්නේ. මේ සීල ගෝත්‍රිකයන් මේ ගෝත්‍ර රැළේ නායකයා තමයි පාලනය කරන්නේ. එතකොට ගෝත්‍ර රැළේ නායකයාට අවශ්‍ය කියන්නේ ඕනි විදිහට මේ කට්ටිය පාලනය කරනවා. හරිද? ඒතර එතන මොකද්ද තියෙන්නේ? අධිපතිවාදී සංවේදන න්‍යාය. ඒතර ඔන්න ඔය කියන අධිපතිවාදී සංවේදන න්‍යාය අද ඊයක ආරම්භ වුණ එකක් නෙමෙයි. මේක ආරම්භ වෙන්න පටන් ගත්තේ මෙන්න මේ කියන ගෝත්‍රික යුගයේදී. ඒකට හේතුව තමයි මේ ගෝත්‍රික නායකයෙක් පත්වලා අන්නේ ගෝත්‍රික නායකයා තමන්ගේ ගෝත්‍රික රැළේ පිරිස තමන්ට ඕනි විදිහට පාලනය කරනවා. පොරට ඕනි විදිහට අනිත් එක තලා පෙළලා කටයුතු කරනවා. අන්න ඔතනින් තමයි මෙන්න මේ කියන අධිපතිවාදී සංකල්පය ලෝකේ ආරම්භ වන්න ගන්නේ. එතකොට සම මෙන්න මෙතන සිට මෙන්න මේ කියන ගෝත්‍ර යුගයේ සිට සමාජ විකාශනයේ සෑම අවධියකම වර්තමානයේ වන තෙක් සමාජ විකාශනයේ සෑම අවධියකම මෙන්න මේ කියන අධිපතිවාදී සංකල්පය ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට අපි දන්නවා දැන් අධිපතිවාදී සංකල්පය මුලින්ම ආරම්භ වුණේ ගෝත්‍රික යුගයේදී. ඒතර මේ රජ යුගයේදී කොහොමද අධිපතිවාදී සංකල්පය ක්‍රියාත්මක වුණේ? දැන් තාම මෙන්න මේක මේ අධිපතිවාදී සංකල්පය කියන එක තාම මේ මාධ්‍යයට ඇතුළත් වෙලා නැහැ. හොඳේ. මේ කතා කරන්නේ මේ මාධ්‍යයට ඇතුළත් වෙලා නැහැ තාම. මේ අපි කතා කරන්නේ මේ අධිපතිවාදී සංකල්පය ආරම්භ වුණ විදිය ගැන. මාධ්‍යයට මේ ජොයින් වෙන්නේ පස්සේ මේ අධිපතිවාදී සංකල්පය කියන එක මාධ්‍යයට සම්බන්ධ වන්නේ පස්සේ. ඒක ඉස්සරහට කතා කරමු. ඉස්සලා මේ අධිපතිවාදී සංකල්පය ආරම්භ වුණේ දෙවෙනි කතා කරන්නේ. එතකොට මේ රජ කාලෙදි කොහොමද අධිපතිවාදී සංකල්පය පාලනය වුණේ? දැන් යම් කිසි රටකට රජෙක් පත් වෙනවනේ. රජය පත් වුණාන් පස්සේ පොර මොකද කරන්නේ? පොරත් අර ගෝත්‍රික රැළේ නායකයා වගේම තමයි. පොරට කැමති විදිහට තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ව පාලනය කරනවා. හරිද? ඒ කියන්නේ කැමති උන්ට දඩුවම් දෙනවා. කැමති උන් රටෙන් පිටුවහල් කරනවා. එහෙම දේවල්. මොකද රජතුමාගේ අතේ තමයි හැම තීරණයක්ම තියෙන්නේ. රටවැසියාගේ පිළිබඳව සෑම තීරණයක්ම රජතුමා අතේ තමයි තියෙන්නේ. ඒතකොට රජතුමාට එරෙහිව කවුරුත් කටයුතු කරොත් ඔහුට එක්ක මරණ දඬුවම් ලබා දෙනවා නැත්නම් ඔහු රටින් පිටුවහල් කරනවා. ඕකනේ උනේ. ඒතර ඕක ඇවිල්ලා අධිපතිවාදී න්‍යාය ලක්ෂණයක්. හරිද? එතකොට ඉස්සරම මේ අධිපතිවාදී න්‍යාය ආරම්භනේ ගෝත්‍රික යුගයේදී ඊට පස්සේ උන රජ යුගයේදී ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ කියන ආගමට සම්බන්ධ වෙන්නේ කොහොමද අධිපතිවාදී සංකල්පය? ආගමට සම්බන්ධ වෙන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඔතනින් තමයි මෙන්න මේ කියන අධිපතිවාදී සංකල්පය මීඩියා වලට සම්බන්ධ වෙන්නේ. හොඳේ.
ඒ කියන්නේ මෙන්න මෙහෙම. අපි දන්නවා ඉස්සර ගොඩක් තිබුණේ පල්ලි. පල්ලි තමයි ඉස්සර තිබ්බේ. එතකොට ওই පල්ලියේ මේ ඉන්නවා පූජකතුමා. ඒ පූජකතුමා ළඟ තියෙනවා බයිබලේ. නේද? අපි දන්නවා බයිබලේ. ඒතර මේ බයිබලේ ඉස්සර මේ තිබුණේ පල්ලියට එකයි. එක පල්ලියකට එක ගාන තමයි තිබුණේ. ඒතර මිනිස්සුන්ට දැන් වගේ ඉස්සර කාලේ මිනිස්සුන්ට බයිබලේ තිබුණේ නැහැ. හරිද? මොකද මේ බයිබලේ මේ එක මුද්‍රණය කරන්න විදිහක් තිබුණේ නැහැ නේ. එතකොට ඒ අතින් ලියපු එකක් තමයි තිබුණේ. එතකොට ඉස්සර කාලේ හිටපු මිනිස්සුන්ට මේ බයිබලේ තිබුණේ නැහැ. හරිද? එතකොට මේ මොකද වුනේ? ගුටෙන්බර්ග් මුද්‍රණයන්තය හොයාගත්තනේ. මුද්‍රණයන්තය හොයාගත්තේ මෙන්න මේ කාලේ. හරිද? ගුටෙන්බර්ග් මුද්‍රණයන්තය නිපදවීම සමග හොයා ගැනීම සමග ගුටෙන්බර්ග් මොකද කරේ? මෙන්න මේ කියන බයිබලය මුද්‍රණය කරා. මුද්‍රණය කරලා මිනිස්සුන්ට බෙදලා දුන්නා. හරිද? මිනිස්සුන්ට බෙදලා දුන්නා. එතකොට මේ මිනිස්සුන්ට බෙදලා දීමත් සමග මිනිස්සු තුලින් විවිධ මේ බුද්ධිමත් පිරිස් බිහි වුණා. බුද්ධිමත් පිරිස් බිහි වුණා කියන්නේ ආගමට අදාළව බුද්ධිමත් පිරිස් බිහි වුණා. මොකද බයිබලයේ මේ පිටපත් ලැබුණා මිනිසුන්ට. ඒ නිසා බයිබලය කියවන්න ගත්තා මිනිස්සු. මේ එතකොට මේ බයිබලයේ පූජකතුමා ළඟ තියෙද්දි පූජකතුමාට ඕන විදිහට මේ එක එක දේවල් මිනිස්සුන්ට කියලා මිනිස්සුන්ව පාලනය කරා. හරිද? එතකොට මිනිස්සුත් ඒ දේවල් පිළිගත්තා. හැබැයි ගුටෙන්බර්ග් මුද්‍රණයන්තය හොයා ගැනීමත් සමග මෙන්න මේ දේ වෙනස් වුණා. වෙනස් වුණා කියන්නේ එතකොට මේ අර මේ මිනිසුන් අතරේ උගත් පිරිස් බිහි වුණා බයිබලය කියවලා. බයිබලය කියවලා බිහි වුණාට පස්සේ මිනිසුන් මේ මිනිස්සු මේ පූජකතුමාගේ ක්‍රියාව පිළිබඳ විවේචනයට ලක් කරන්න ගත්තා. හරිද? එතකොට ඕක මේ මෙන්න මේ පල්ලියේ පූජකතුමාලට කරදරයක් වුණා. අන්න ඒ හේතුවෙන් දැන් දැමුත් දැන් ඔය ඉස්සර වගේම දැනුත් දැන් මේ අපි දැන් රටේ ජනාධිපතිතුමා මොකක් කරනවා පස්සේ යනවනේ අපේ රටට ජනාධිපතිතුමත් එනවනේ ඔය මල්ලොතු පාරශීර යනවා මේ ආගමික නායකයන් හම්බෙලා නූල් බදින්න යනවා එහෙම යනවනේ. ඒතොර ඉස්සරත් ඒ කාලෙත් මේ රජතුමායි මෙන්න මේ කියන පල්ලිය අතර රජු සම්බන්ධතාවක් තිබ්බා. හරිද? එතකොට මේ මෙන්න මේ සම්බන්ධතාවය නිසා රජතුමා පල්ලියට යන අවස්ථාවේදී මෙන්න මේ පූජකතුමා කියා සිටියා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේක හරි කරදරයක්. ඒ කියන්නේ මේ මෙන්න මේ මුද්‍රණය කරන මේ බයිබලේ මේක මට හරි කරදරයක් වෙලා තියෙනවා කියලා ඒකට මොකක් හරි කරන්න කියලා ආගමික මේ නායකයා මේ පූජකතුමා කිව්වා. ඒ කිව්වට පස්සේ මොකද වුනේ? අන්න රජතුමා නීතියක් ගෙනාවා. කවුරු හරි කෙනෙක් මුද්‍රණය කරනවා නම් මොකක් හරි දෙයක් මුද්‍රණය කරනවා නම් ඒකට පල්ලියේ අනුමැතිය ඕනි කියලා. හරිද? අන්න උතන තියෙනවා අධිපතිවාදී සංනිවේදන න්‍යාය. එතකොට ඔන්න උතනින් තමයි මේ අධිපතිවාදී සංනිවේදන න්‍යාය කියනදී මීඩියා වලට නැත්තම් මාධ්‍යට සම්බන්ධ වෙන්නේ. මොකද මුද්‍රණයක් සම්බන්ධ වෙන්නේ. දැන් ඉස්සෙල්ලා කතා කරපු අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු යුගවලදී කිසිම තැනකදී මේ මාධ්‍යට සම්බන්ධ වීමක් තිබුණේ නැහැ. හැබැයි මේ අධිපතිවාදී කියන සංනිවේදන න්‍යාය ආරම්භ වුණේ ගෝත්‍රය කියන යුගයේදී. ඊට පස්සේ රජ යුගයේදී තිබුණා. ඊට පස්සේ ඔන්න මේ මීඩියා වලට සම්බන්ධ වෙනවා. හරිද? එතකොට ඔන්න මේ රජතුමා නීතියක් ගේනවා කවුරු හරි කෙනෙක් මේ මුද්‍රණයක් කරනවා නම් ඒ මුද්‍රණය කරන්න පල්ලිය අනුමැතිය නැත්නම් පල්ලිය අවසරය ඕනි කියලා. ඒතර මොකද කරේ? දැන් එක දැන් මුද්‍රණය කරනවානේ දේවල්. මේ මුද්‍රණය කරාන් පස්සේ පල්ලිය අනුමැතිය ඕනනේ. එතකොට පල්ලිය අනුමැතිය හම්බෙනම විතරයි මුද්‍රණය කරන්න අවසර ලැබෙන්නේ. පල්ලිය අනුමැතිය නැතිව මුද්‍රණය කරන්න බෑ මොනම හේතුවකටවත්. එහෙම මුද්‍රණය කරොත් ඒක විනාශ කරලා දානවා. ඔතන තියෙනවා අධිපතිවාදී සංකල්පය. මොකද අපි කිව්වා අධිපතිවාදී සංකල්පය කියන්නේ යම්කිසි පාලකෙක් විසින් යම්කිසි රජෙක් විසින් යම්කිසි රජයක් විසින් හරි මාධ්‍ය පාලනය කරනවා කියන්නේ අධිපතිවාදී සංනිධින න්‍යාය තමයි. හරිද? එතකොට ඔන්න ඔය කියන පල්ලියෙන් තමයි ආරම්භ වුණේ මේ අධිපතිවාදී සංකල්පය මීඩියාවට සම්බන්ධ වීම ආරම්භ වෙන්නේ ඔන්න ඔය කියන පල්ලියෙන්. හරිද? එතකොට ඒක හරි. අපි යන් එහෙනම් මෙන්න මේ අධිපතිවාදී මේක මකනවා. මෙන්න මේ කියන අධිපතිවාදී සංනිධන න්‍යාය නැත්තම් මේ අධිපතිවාදී සංකල්පය කොහොමද මාධ්‍ය නියාමනයට භාවිතා කරන්න කියලා කතා කරමු. ඒ කියන්නේ මෙන්න මේ කියන අධිපතිවාදී සංනිවේදන සංකල්ප සංනිධන න්‍යාය
හරහා මෙන්න මේ කියන අධිපතිවාදී සංනිවේදන න්‍යාය හරහා ජනමාධ්‍ය පාලනය කරන්නේ නැත්නම් ජනමාධ්‍ය නියාමනය සඳහා භාවිත කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයත් මම කියන්නම්. අ, මෙන්න මේ කියන අධිපතිවාදී සංනිවේදන න්‍යාය හරහා ජනමාධ්‍ය පාලනය කිරීමක් කරනවා කියනවා. ඒතර අන්න ඒ ජනමාධ්‍ය පාලනය කරන්න අධිපතිවාදී සංනිවේදනයෙන් භාවිත කරපු ක්‍රම පහක් තියෙනවා. ඒ ක්‍රම පහ ගැන දැන් කතා කරමු. එක තමයි බලපත්‍ර ක්‍රමය. අ, එක තමයි බලපත්‍ර ක්‍රමය. මොකද්ද මේ බලපත්‍ර ක්‍රමය කියන්නේ? සෝරි පොඩ්ඩක් ඉන්න. යෝ හරි. බලපත්‍ර ක්‍රමය. මොකද්ද මේ බලපත්‍ර ක්‍රමය කියන්නේ? බලපත්‍ර ක්‍රමය කියන්නේ මෙන්න මේක. මේක ලොකුවට හිතන්න එපා. හරිද? දැන් මේ කතා කරන්නේ මොකද්ද? අධිපතිවාදී sannivedana කියන සංකල්පය හරහා ජනමාධ්‍ය පාලනය කරන්නට නැත්නම් ජනමාධ්‍ය නියාමනය කරන්න භාවිත කරපු ක්‍රම ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර ක්‍රම පහක් තියෙනවා. එක තමයි බලපත්‍ර ක්‍රමය. දෙක තමයි බදු පැනවීම. තුන තමයි වාරණය. හතර මැදිහත් වීම. පහ දඩුවම් දීම. එතකොට මේ බලපත්‍ර ක්‍රමය කියන්නේ මොකද්ද? බලපත්‍ර ක්‍රමය කියන්නේ මෙන්න මේක. බලපත්‍ර ක්‍රමය කියන්නේ බලපත්‍රයක් මගින් දැන් අතීතයේ ලොකු ලොකු මාධ්‍ය ආයතන තිබුණේ නැහනේ. තිබුණේ මුද්‍රණ ආයතනයක් ඔයාගේ දේවල්නේ. එතකොට යම්කිසි කෙනෙක් මුද්‍රණ ආයතනයක් පවත්වාගෙන යනවා නම් ඒකට බලපත්‍රයක් ඕනි කියලා අන්න ඉස්සරහ හිටපු රජවරු නීතියක් දැම්මා. හරිද? ඒ කියන්නේ දැන් මම මොකක් හරි මුද්‍රායතන පවත්වාගෙන යනවා නම් මට ඒකට බලපත්‍රයක් ඕනි. හරිද? ඒ බලපත්‍ර නිකුත් කරන්නේ කොහෙන්ද? ඒ රජවාසලෙන්. ඒ රජතුමා තමයි ඒ රජතුමා මැදිහත්ලා තමයි මේ බලපත්‍ර නිකුත් කරන්නේ. එතකොට මෙන්න මේ කියන බලපත්‍රය හැම කෙනෙක්ටම හම්බුනේ නැහැ. හරිද? හම්බුනේ නැහැ කියන්නේ මේ කියන බලපත්‍රය ලබා දුන්නේ රජතුමාට හිතවාදී කට්ටියට විතරයි. හරිද? රජතුමාට හිතවාදී කට්ටිය ධනවත් පන්තිට විතරයි මෙන්න මේ කියන බලපත්‍රය ලබා දුන්නේ. එතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? අධිපතිවාදී සංවිධාන න්‍යාය නේද තියෙන්නේ. අපි මේ කතා කරන්නේ අධිපතිවාදී සංවිධාන න්‍යාය මගින් ජනමාධ්‍ය පාලනය කරන්න යොදාගත්ත ක්‍රම ගැන කතා කරන්නේ. එතකොට රජතුමා නීතියක් ගෙනාවා යම්කිසි කෙනෙක් මුද්‍රණායතනයක් පවත්වාගෙන යන්නේ නම් ඒකට මොකක්ද උනේ? ඒකට ඕනේ අනිවාර්යෙන් බලපත්‍රයක් ඕනේ කියලා රජතුමා නීතියක් ගෙනාවා. හැබැයි මේ බලපත්‍ර හැමෝටම දෙනවද? නැහැ. ඒ බලපත්‍ර දෙන්නේ රජතුමාට හිතවාදී පිරිසට විතරයි. ඒතකොට රජතුමාට හිතවාදී පිරිසට විතරක් දෙන්න හේතුව මොකද්ද? එතකොට ඒ රජයට ඒ තියෙන මේ රජතුමාට එරෙහිවවත් ඒ අනිත් කට්ටියට එරෙහිවත් මේ කිසි දෙයක් ලේඛිකව මේ මුද්‍රණය වෙන්නේ නැහනේ. හරිද? මොකද රජතුමාට හිතවාදී පිරිසට විතරනේ මේ බලපත්‍ර ලබා දෙන්නේ. අන්න ඕක තමයි මේ බලපත්‍ර ක්‍රමය කියන්නේ. හරිද? මේ බලපත්‍ර හැබැයි සියලු දෙනාට ලැබුණේ නැහැ. හරිද? රජතුමාට හිතවාදී පිරිසට විතරයි හම්බුනේ. එතකොට මේක අතීතයේ විතරද තියෙන්නේ. අතීතයේ විතරක් නෙමෙයි වර්තමානයේ මේක මේ විදිහටම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හොඳද? ඒතර වර්තමානයේදී මොකක් හරි නාලිකාවක් මට සෝරි කියන්න අමතකුණා. මෙන්න මේ කියන බලපත්‍ර ක්‍රමය ආරම්භ වෙන්නේ 8 වෙනි හෙන්රි රජුගේ කාලේ. හරිද? 8 වෙනි හෙන්රිගෙන රජතුමාගේ කාලේ තමයි මෙන්න මේ කියන බලපත්‍ර ක්‍රමය ආරම්භ වෙන්නේ. අන්න එතැන් සිට ආරම්භ වූ බලපත්‍ර ක්‍රමය අද වර්තමානයේ වන තෙක්ම සිද්ධ වෙනවා. හරිද? ඒකට උදාහරණ තමයි ඔය ටීවී දෙරණ හිල් ටීවී වගේ සියලුම නාලිකා. හරිද? සියලුම පෞද්ගලික නාලිකා වලට බලපත් ලයිසන්ස් එකක් දෙනවා මේ වර්තමානයේදී. ඒක මේ නිකුත් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින්. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරපු ලයිසන් එකක් ඕනේ කවුරු හරි නාලිකාවක් කරා යනවා නම්. හරිද? ඒකට කියන්නේ ටීවී බෝඩ්කාස්ටිං ලයිසන් කියලා. හරිද? මේ එතකොට මෙන්න මේ කියන මේ බලපත්‍ර ක්‍රමය ඉස්සරම ආරම්භ වුණේ 8 වෙනි හෙන්රි රජතුමාගේ කාලේ. බලපත්‍ර ක්‍රමය කියන්නේ මොකද්ද? බලපත්‍ර ක්‍රමය කියන්නේ යම් කිසි කෙනෙක් මුද්‍රායතනයක් හරි මොකක් හරි පවත්වාගෙන යනවා නම් ඒකට රජතුමා විසින් නිකුත් කරපු බලපත්‍රයක් ඕනි කියලා මේ 8 වෙනි හෙන්රි රජුගේ කාලේ ඒක ආරම්භ වුණා. එතකොට 8 වෙනි හෙන්රි රජුගේ කාලේ ආරම්භ වුණ අන්න ඒ ක්‍රමය අදටත් වර්තමානයේ ක්‍රියාත්මක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. උදාහරණ තමයි මම මොකද්ද කිව්වේ?
උදාහරණයක් අපිට දාන්න පුළුවන්. ඒ පෞද්ගලික නාලිකා ඔක්කොම නාලිකාව මේ ලයිසන් එකක් ඇතුළත තමයි ක්‍රියාත්මක වෙන්නේ. හිරු ටීවී එක, හිරු එතකොට දෙරණ දෙරණ දාන්න පුළුවන්. දෙරණ. එතකොට මේ මෙන්න මේ කියන ලයිසන් එක දෙන්නේ මොකෙන්ද? ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් තමයි දෙන්නේ. හරිද? ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් තමයි දෙන්නේ ලයිසන් එකට කියන්නේ අපි ටීවී බ්‍රෝඩ්කාස්ටිං ලයිසන් කියලා. හොඳයි. හරි. එතකොට බලපත්‍ර ක්‍රමයක් ගැන පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි යන් එහෙනම් දෙවෙනි ක්‍රමයට. මං කිව්වා ක්‍රම පහක් තියෙනවා කියලා. පළවෙනි ක්‍රමය මොකද්ද? පළවෙනි ක්‍රමය තමයි බලපත්‍ර ක්‍රමය. හරි අපි කතා කර හිටියේ මොකද්ද? සොරි. අපි කතා කර හිටියේ අධිපතිවාදී සංවිධාන න්‍යාය හරහා න්‍යාය මගින් නැත්නම් අධිපතිවාදී සංවිධාන සංකල්පය මගින් මෙන්න මේ කියන ජනමාධ්‍ය පාලනය කරන්න යොදා ගන්නා ක්‍රම ගැන තමයි අපි කතා කර හිටියේ. අධිපතිවාදී 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 සංවිධාන න්‍යාය මගින් ජනමාධ්‍ය පාලනය කරන ක්‍රම ගැන තමයි කතා කරලා හිටියේ. ඒතර අපි පළවෙනි ක්‍රමය ගැන කතා කරා. පළවෙනි ක්‍රමය තමයි බලපත්‍ර ලබා දීම. ආයෙත් මම මතක් කරන්නම්. බලපත්‍ර ක්‍රමය කියන්නේ මොකක් හරි මුද්‍රණ ආයතනයක් නැත්නම් මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න රජතුමා විසින් නිකුත් කරන බලපත්‍රයක් අවශ්‍යයි කියලා අපි කිව්වා. හැබැයි ඒක හැමෝටම රජතුමා දෙන්නේ නැහැ. රජතුමා ඒ බලපත්‍රයේ මේ බලපත්‍රය දෙන්නේ රජතුමාට හිතවාදී ධනවත් පවුල්. මොකද ධනවත් පවුල් වලට දෙන්නේ ධනවත් පවුල් වලට ප්‍රශ්න නැහැනේ. උන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මෙන්න මේ කියන බලපත්‍ර ලබා දුන්නේ රජතුමා රාජ්‍ය රජතුමාට හිතවත් පිරිසට ධනවත් පිරිසට කිසිම ආයාසයකින් තොරව මෙන්න මේ කියන බලපත්‍රය ලබා දුන්නා. හරිද? හැබැයි ඒක ප්‍රතිඵලයක් උනේ මේ මෙන්න මේ කියන මෙන්න මේ කියන මාධ්‍ය මේ දැඩි ලෙස නියාමයටපත් උනේ ඒක. හරිද? එතකොට අතීතයේ ඒ ක්‍රියාත්මක අතීතයේ හෙනරි රජුගේ 8 වෙනි හෙනරි රජුගේ කාලයේ ක්‍රියාත්මක වුණ ඒ දේ වර්තමානයේ ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා මම කිව්වා. හරිද? අපි යන් එනම් දෙවෙනි ක්‍රමයට. දෙවෙනි ක්‍රමය තමයි බදු පැනවීම. පළවෙනි ක්‍රමය බලපත්‍ර ක්‍රමය. දෙවෙනි ක්‍රමය බදු පැනවීම. මොකද්ද මේ බදු පැනවීම කියන්නේ? බදු පැනවීම බදු පැනවීම කියන්නේ තේරෙනවනේ. බදු පැනවීම කියන්නේ දැන් ඔන්න මේ ඉස්සරම බලපත්‍ර ක්‍රමය ආරම්භ වුණානේ. එතකොට ඒ බලපත්‍ර ක්‍රමයෙන් පස්සේ බදු පැනවීම ආරම්භ කරා. බදු පැනවීම කියන්නේ අතීතයේදී මේ රාජ්‍ය පාලනයට අවනත නොවි අවනත වෙන්නේ නැතුව මුද්‍රණය කරපු පිරිසක් හිටියානේ. අන්න ඒ පිරිසට අධික ලෙස බදු පැනවීම සිදු කරා මේ අතීතයේදී. එතකොට මේ අධික ලෙස බදු පැනවීම කරලා අන්න එහෙම සිද්ධ කරන්නේ මාධ්‍ය ආයතන වහලා දැම්මා. මොකද දැන් මාධ්‍ය ආයතනය පවත්වාගෙන යන්න යම්කිසි මුදලක් අවශ්‍යයි යම්කිසි වියදමක් දරන්න ඕනේ. එතකොට මෙන්න මේ බදු පැනවීම මත මාධ්‍ය ආයතනයේ බංකොලොත් කළා. ඒ කියන්නේ මාධ්‍ය ආයතන අඩපණ කරලා මාධ්‍ය ආයතන වහලා දාන්න තමයි මෙන්න මේ බදු පැනවීම කරන්නේ. ඒ කියන්නේ ඒක කරන්නේ රජයට විරුද්ධව රජතුමාට විරුද්ධව කටයුතු කරන පිරිසට. හරිද? එතකොට මේක වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට මේක මේ මූලික අරමුණ තමයි මෙන්න මේ කියන මාධ්‍ය මේ පාලකයාගේ අතකොළුවක් කරගන්න එක. හරිද? අතකොළුව කරගන්න එක. එතකොට මේ බදු පැනවීම රජය විසින් වක්‍රාකාරව කරනවා ඍජුවත් කරනවා. හරිද? දැන් අතීතේ නම් ඍජුවම මෙන්න මේ ක්‍රමය ක්‍රියාත්මක වුණා. හැබැයි වර්තමානයේ වෙද්දි මේක මේ ඍජුව කරන්න බැහැනේ. ඒ නිසා මේක වක්‍රාකාරව ක්‍රියාත්මක වෙනවා. මම උදාහරණයක් කියන්නම් මේ බදු පැනවීමට වර්තමානයේ සම්බන්ධයෙන්. මෙහෙමයි මේක ලියද්දී අතීතය ගැන කෙටි විස්තරයක් කරන්න ඕනේ. හැබැයි මේක අදාළ වෙන්නේ වර්තමානයට. හොඳේ. මේක අපි ලියද්දී මේ කෙටි විස්තරයක් අතීතය ගැන කරන්න ඕනේ. ඒතර මේක ගැන ලියද්දී අපි ලියන්න පුළුවන් අතීතයේ රාජ්‍ය පාලනයට අවනත නොවූ පිරිස් සඳහා අවනත නොවි මුද්‍රණය ආදී සිදු කරපු පිරිස් සඳහා රජතුමා විසින් බදු පැනවීමක් සිදු කරා. විශාල වශයෙන් බදු පැනවීමක් සිදු කරා. අතීතයේදී ඔන්න ඔහොම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට අපි ලියනවා ඊට පස්සේ වර්තමානයේදී
මෙම ක්‍රමය මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා කියලා. හොඳ මේ විදිහටම කියන්නේ ඒක වක්‍රාකාරව ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට උදාහරණයක් තමයි ඔයාලා දන්නවා ඇති CSN කියලා ක්‍රීඩා නාලිකාවක් තිබ්බා. මේක තමයි ශ්‍රී ලංකාවේ ආරම්භ වුණ ඉස්සරම ආරම්භ වුණ ක්‍රීඩා නාලිකාව. හරිද? මේ CSN ක්‍රීඩා නාලිකාව ආරම්භ වුණේ 2011 දී. ඒක ඇවිල්ලා මහින්ද රාජපක්ෂට අයිති නාලිකාවක්. හරිද? මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තමයි මෙන්න මේ CSN කියන නාලිකාව ආරම්භ කරන්නේ අර්ජුන් අයියාර් කියන පුද්ගලයා සමග. හරිද? හැබැයි එතකොට මේක මොහොම මේ 2011 දී ආරම්භ වෙලා 2016 දී වැහෙනවා. හරිද? ඒකට හේතුව තමයි 2016 දී මේ බලයටපත් වෙන්නේ මෛත්‍රීපාලගේ රනිල්ගේ ආණ්ඩුව. හරිද? මෛත්‍රීපාල රනිල් ආණ්ඩුව එකතුලා මොකද කරන්නේ? මෙන්න මේ කියන CSN නාලිකාවට අධික ලෙස දරා ගන්න බැරි විදිහට බදු පනවනවා. හරිද? අධික ලෙස බදු පනවනවා. අන්න ඒ බදු පැනවීම මත මේ නාලිකාවට මේක මේ කරගෙන යන්න අමාරු වෙනවා. අන්න ඒ නිසා මේ බදු ගෙවා ගන්න බැරි වෙන නිසා මොකද කරන්නේ මේ මෙන්න මේ බලයටපත් වුණ ආණ්ඩුව මේ CSN නාලිකාවේ බලපත්‍රය මේ අවලංගු කරලා දානවා. අහෝසි කරලා දානවා. බලපත්‍රය ක්‍රමයෙන් අවලංගු කරනවා. බලපත්‍රය අවලංගු කරපු ගමන් ඒ නාලිකාවට ඒක පවත්වා ගන්න බැරි වෙනවා. මොකද මං කිව්වනේ ඉස්සරම බලපත්‍රයක් ඕනි, ලයිසන් එකක් ඕනි නාලිකාවක් කරගෙන යන්න කියලා. එතකොට යම්කිසි නාලිකාවක් බදු නොගවන්නේ නම් ඒ නාලිකාවේ බලපත්‍රය අවලංගු වෙනවා. එතකොට හොඳ උදාහරණයක් මේ බදු පැනවීමට වර්තමානයේ බදු පැනවීමට ලියන්න. හරිද? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. අපි යන් ඊළඟ ක්‍රමයට. අපි දැන් ක්‍රම දෙකක් ගැන කතා කරා. පළවෙනි ක්‍රමය තමයි බලපත්‍ර ක්‍රමය. දෙවෙනි ක්‍රමය බදු පැනවීම. එතකොට තව දෙයක් කියන්න ඕනි මෙන්න මේ කියන බදු පැනවීම කියන මේ ක්‍රමය මගින් අ, මොකද වුනේ මේ අලුත් මාධ්‍ය ආයතන බිහිවීම සීමා වුණා. හරිද? අනිත් එක තමයි මේ බදු පැනවීම මෙන්න මෙහෙම සිද්ධ වුණා. තෝරාගත් වැඩසටහන් සඳහා බදු පැනෙව්වා. තෝරාගත් පුවත්පත් සඳහා බදු පැනෙව්වා. ඒක කරන්නේ මේ රජයට මේ විරුද්ධව ක්‍රියා කරන පිරිසට විතරයි හැබැයි. හරිද? ඒකත් ඔලේ තියාගන්න. හරි. අපි අනිත් ක්‍රමයට යමු. අපේ අනිත් අධිපතිවාදී සංවේදන ක්‍රමය තමයි වාරණය කියන එක. වාරණය කියන එක. මොකද්ද මේ වාරණය කියන්නේ? වාරණය කියලා අදහස් කරන්නේ කෙටියෙන්ම අදහස් කරන්නේ තහනම් කරනවා කියන එක. වාරණය කියලා කෙටියෙන්ම කියන්නේ අපි තහනම් කරනවා. තහනම් කරනවා කියන්නේ මොකද්ද මේ අතීතයේදී කොහොමද මේක ක්‍රියාත්මක වුනේ කියලා මම කිව්වනේ. පොඩ්ඩක් අතීතය ගැන පොඩ්ඩක් ලියන්න ඕනේ කියලා මේ ක්‍රමය ගැන ලියද්දි. එතකොට අතීතයේදීත් මේ ක්‍රමය ක්‍රියාත්මක වුණේ මෙන්න මෙහෙම අතීතයේදී. හරිද? අතීතයේදී අ, මුද්‍රණ ආයතන වලට මුද්‍රණ ආයතන විවිධ මුද්‍රණ නිකුත් කරාට පස්සේ තහනම් කරනවා. අන්න ඒ තහනම් කරන එක තමයි වාරණය කියලා කියන්නේ. උදාහරණයක් තමයි මම කිව්වා අර මේ මෙන්න මේ කියන අධිපතිවාදී සංකල්පය යුග ගණනාවක් යුග 3ක් ඔස්සේ මේ විකාශනය වුණා කියලා. ඒතකොට ඔයාලට මතක ඇද්දි මම කතා කරා මේ ආගම ගැන. අර ආගම මූලික වූ යුගය ගැන. එතකොට ඒ ආගම ගැන කතා කරද්දී ඔයාලට මතක ඇති මම කිව්වා මේ යම් කෙනෙක් මුද්‍රණය කරනවා නම් පල්ලි අනුමැතිය ඕනි කියලා රජතුමා නීතියක් දැම්මා. හරිද? එතකොට මොකද වුනේ? පල්ලිය අනුමැතිය නැති මුද්‍රණ වාරණයට ලක් වුණා. නැත්නම් තහනමට ලක් වුණා. හරිද? අන්න ඒක තමයි වාරණය කියලා කියන්නේ. එයාට හොඳ උදාහරණ වගේක් තියෙනවා මම කියන්නම් ඉස්සරහට. එතකොට වාරණය කියන්නේ මොකද්ද? වාරණය කියන්නේ තහනම් කිරීම. අතීතයේදී කොහොමද ඒක ක්‍රියාත්මක වුනේ? අතීතයේදී ඒක ක්‍රියාත්මක වුනේ ඒ රජතුමාට ඒ රජයට මේ විරුද්ධව මේ මුද්‍රණ කරන මොන හරි මේ ලේඛක තිබ්බොත් ඒවා තහනමට ලක් කරනවා. ඒක තමයි වාරණය කියලා කියන්නේ. හරිද? එතකොට ආයෙ මං කිව්වා පල්ලියේ මේ යම්කිසි මුද්‍රණයක් කරනවා නම් පල්ලියේ අනුමැතිය අවසරය ඕනි කිව්වා කියලා. හරිද? එතකොට ඒ පල්ලියේ අනුමැතිය අවසරය නොලැබුණ දේවල්ට මොකද වුනේ? ඒවා තහනමට ලක් වුණා. ඒක තමයි වාරණය කියන්නේ. එතකොට තවත් වැදගත් කාරණාවක් තමයි මෙන්න මේ වාරණය කොටස් දෙකකට සිද්ධ වෙනවා. හරිද? එකක් තමයි පූර්වෝක්ත වාරණය. පූර්වෝක්ත වාරණය. පූර්වෝක්ත වාරණය. අනිත් එක තමයි පශ්චාත් වාරණය. පශ්චාත් වාරණය. පශ්චාත් වාරණය.
මේ පූර්වෝක්ත වාරණය කියලා කියන්නේ මෙන්න මේකට. අපි දැන් මම කියවනේ මේ අර මේ මොකක් හරි මුද්‍රණයක් මොකක් හරි පිටපතක් මොකක් හරි දෙයක් මුද්‍රණය කරනවා නම් ඒකට පල්ලිය අනුමැතිය ඕනි කියලා. ඒතකොට පල්ලිය අනුමැතිය ගන්න අරන් යන්නේ මොකද්ද? පිටපත. ඒතර පිටපත අරන් ගියට පස්සේ පිටපත බලලා මුද්‍රණය තහනම් කරනවනේ. ඒතකොට පිටපත බලලා මුද්‍රණයට ඒ කියන්නේ පිටපත බලලා මුද්‍රණයට කලින් කරන වාරණයට තමයි අපි කියන්නේ පූර්වෝත්ත වාරණය කියලා. මොකද්ද පූර්වෝත්ත වාරණය කියන්නේ? ඔන්න දැන් මේ අපිට මේ මොකක් හරි මුද්‍රණය කරන්න අවශ්‍යයි. මොකද අපි යනවා පල්ලියට. පල්ලියට ගිහිල්ලා ගියාට පස්සේ පිටපත බලනවා පල්ලියේ පූජකතුමා. ඊට පස්සේ මේ මෙන්න මේක තහනමට ලක් කරනවා මේ පිටපත. එතකොට ඒක තහනමට ලක් කරන්නේ මුද්‍රණය කරන්න කලින්. එතකොට මුද්‍රණය කරන්න කලින් කරන තහනමට අපි කියනවා වාරණයට අපි කියනවා පූර්වෝක්ත වාරණය කියලා. මුද්‍රණය කරන්න කලින්. හොඳයි. එතකොට මොකද මේ පශ්චාත් වාරණය කියන්නේ? පශ්චාත් වාරණය කියන්නේ පිටපතත් බලලා මුද්‍රණය කරාටත් පස්සේ කරන වාරණය. හරිද? ඒක කරන්නේ නිකන් තරහටත් වගේ. දැන් පිටපතත් බලලා මුද්‍රණය කරාට පස්සේ මේ වාරණය කරනවා. ඒකට පොඩි හේතුවකුත් තිබ්බ හැබැයි මේ දැන් පිටපත මේ බලලා මේ මුද්‍රණය කරන්න අවසර දුන්නාට පස්සේ මොකද කරේ මුද්‍රණ ආයතන අර පිටපතේ කරුණු වෙනස් කළ මුද්‍රණය කරා. හරිද? අන්නේ ඒකම තමයි මේ පශ්චාත් වාරණය කියන එක ඇති උනේ. හැබැයි මේ පශ්චාත් වාරණය කියන්නේ මොකක්ද එතකොට? පිටපත බලලා මුද්‍රණය කරාට පස්සේ කරන වාරණය. හොඳයි දැන් මතක ඇති. මොකද්ද වාරණය කොටස් දෙක පූර්වෝක්ත වාරණය පශ්චාත් වාරණය. හරි මම මේක චුට්ටක් මකන්නම්. වාරණය කොටස් දෙකයි පූර්වෝක්ත වාරණය පශ්චාත් වාරණය. එතකොට අතීතයේදී වාරණය කොහොමද සිද්ධ වුනේ? රජතුමාට හෝයි රාජ්‍යයට හෝයි පාලකයන්ට විරුද්ධව ඉදිරිපත් කරන ඒ ලේඛන තරමට ලක් කරා. උදාහරණයක් තමයි පළවෙනි උදාහරණය තමයි ක්‍රිස්තු පූර්ව 605 වෙනි සියවසේදී ජූදා දේශය කියලා දේශයක් තිබ්බා. හරිද? ජූදා ජූදා කියලා දේශයක් තිබ්බා. ක්‍රිස්තු පූර්ව 605 ක්‍රිස්තු පූර්ව 605 සියවසේදී. හරිද? මෙන්න මේ ජූදා දේශයේ හිටියා අනාවික ලියන පුද්ගලයෙක්. හරිද? මේ අනාවික ලියන පුද්ගලයා ගොඩක් පොත් ලියලා තිබුණා. එතකොට මේ පොත් මේ අනාවැකිලි පුද්ගලයා ලියපු පොත් රජතුමාට ආරංචි වුණා. රජතුමා ඊට පස්සේ මොකද කරේ? ඒ පොත් සියල්ල ඔහුලවම පුච්චලා දැම්මා. හරිද? ඒ පොත් සියල්ල ඔහුලවම පුච්චලා දැම්මා. මොකක් හරි ඒකට හේතුවක් ඇති කොහොම හරි ඒක මේ අතීතයේ වාරණය සිද්ධ වුණා කියන එකට උදාහරණයක් හොඳ. දෙක තමයි ජර්මනියේ හිට්ලර් හිටියානේ. ජර්මනියේ හිට්ලර් මේ මොකද කරේ මේ යුදෙව් ජාතිකයන්ගේ පොත් 20000ක් හරිද යුදෙව් ජාතිකයන්ගේ පොත් 20000ක් පමණ විනාශයට පත් කරා. ඒ කියන්නේ විනාශ කළා දැම්මා යුදෙව් ජාතිකයන්ගේ පොත් 20000ක්. ඒතර ඒකත් හොඳ උදාහරණයක්. ඔන්න උදාහරණ දෙක හොඳයි අතීතයේ වාරණය සිද්ධ වූ ආකාරය වෙන විස්තර කරන්න. හරිද? ආයෙත් මම කියන්නම්. වාරණය කියන්නේ මොකද්ද? වාරණය කියන්නේ තහනමට ලක් කිරීම. එතකොට වාරණය කොටස් දෙකකට එනවා. අපි කිව්වා පූර්වෝක්ත වාරණය, පශ්චාත් වාරණය කියලා. මොකද්ද පූර්වෝක්ත වාරණය කියන්නේ? පූර්වෝක්ත වාරණය කියන්නේ මුද්‍රණයට මුද්‍රණය කරන්න කලින් පිටපත බලලා මුද්‍රණය කරන්න කලින් කරන වාරණය. එතකොට පශ්චාත් වාරණය කියන්නේ මොකද්ද? පශ්චාත් වාරණය කියන්නේ මුද්‍රණය කරාට පස්සේ කරන වාරණය. ඔන්න ඕක තමයි වාරණය කියන්නේ. එතකොට මේක කොහොමද වර්තමානයට සම්බන්ධ වෙන්නේ? වර්තමානයට සම්බන්ධ වෙන විදිය ගැන දැන් අපි කතා කරමු. වර්තමානයට සම්බන්ධ වෙන්නේ මෙන්න මෙහෙම. වර්තමානයට සම්බන්ධ වෙන්නේ මම උදාහරණ ටිකක් කියන්නම්. අපි දන්නවා හිටියා නන්දාමාලිනී. නන්දාමාලිනී විවිධ ගීත රසක් ලිව්වනේ සමහර ඒවා රජයට ලිව්වා. හරිද? අන්න ඒ වගේ ගීත සමහර ගීත වාරණය වුණා. හරිද? හරි මම උදාහරණයක් කියන්නම්. වර්තමානයේ මෙන්න මේ වාරණය සිද්ධ වර්තමානයේ වාරණය අදට සිද්ධ වෙනවා. උදාහරණයක් තමයි මංජුල උදාහරණයක් තමයි මංජුල වෙඩිවර්ධනගේ මංජුල වෙඩිවර්ධන කියලා එකක් හිටියා. හරිද? මංජුල වෙඩිවර්ධනගේ මරියා කෘතිය වාරණය කරා.
හරිද? මංජුල විධිවර්ධනගේ මරියා කියලා කෘතියක් වාරණය කළා මේ වර්තමානයේදී. අය තමයි රජ FM රජ FM ගුවන්විදුලි නාලිකාව තහනම් කරා. හරිද? මේ මංජුල මේ විධිවර්ධනගේ මරියා කෘතිය තහනම් කරා. අය තමයි රජ FM කියන ගුවන්විදුලි නාලිකාව තහනම් කරා. අය තමයි 1993 දී 1993 1993 ජාතික රූපවාහිනියේ විකාශනය වුණා අවසන්ද කියලා ටෙලි නාට්‍යයක්. අවසන්ද. හරිද? මෙන්න මේ අවසන්ද කියන ටෙලි නාට්‍ය තහනමට ලක් කරා. අවසන්ද කියන ටෙලි නාට්‍ය. උදාහරණ තුනක් ඇති. අ, එක තමයි මේ මර්යා කියන කෘතිය වාරණය තහනමට ලක් කරා. අනිත් එක තමයි රජ FM තහනම් කරා. අනිත් එක තමයි 1993 ජාතික රූපවාහිනී විකාශය වූ අවසන්ද කියන ටෙලිනාට්‍ය තහනමට ලක් කරා. එතකොට මෙව්වා කරන්න මොකක් හරි රජයට යට අරමුණක් ඇති. හරිද? මොකද එක්ක රජයට විරුද්ධ දෙයක් මොකක් හරි සිද්ධ වෙන්න ඇති. එහෙම දෙයක් නිසා තමයි මෙන්න මේ වාරණය කරේ. ඒතර මේ වාරණය මේ කිරීම සම්බන්ධයෙන් අධිපතිවාදී සංනිධන න්‍යායට. හරි. අපි දැන් අධිපතිවාදී සංනිධන න්‍යායේ ක්‍රම කීයක් ගැන කතා කරාද? තුනක් ගැන කතා කරා. එතකොට තව ක්‍රම දෙකක් ගැන කතා කරන්න තියෙනවා. හරි මම මේ ක්‍රම තුන ආයෙත් මතක් කරන්නම්. පළවෙනි ක්‍රමය තමයි බලපත්‍ර ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි බදු පැනවීම. තුන්වෙනි ක්‍රමය තමයි වාරණය. අපි දැන් කතා කරන්නේ අනේ හතරවෙනි ක්‍රමය මැදිහත් වීම. මොකක්ද මේ මැදිහත් වීම කියන්නේ? මැදිහත් වීම කියන්නේ අ, මැදිහත් වීම කියන්නේ විවිධ මාධ්‍ය ආයතනවල තනතුරු සඳහා පාලකයන්ට නැත්නම් රජයට හිතවත් පිරිස පත් කරන එක තමයි මේ මැදිහත් වීම කියන්නේ. ඒ කියන්නේ අතීතයේ ගත්තොත් එක එක මුද්‍රා ආයතන තිබ්බනේ. මුද්‍රණ ආයතනවල තනතුරු වලට අතීතයේත් එක එක තනතුරු තිබ්බා. හරිද? එතකොට ඒ එක වූ තනතුරු වලට රජයට හිතවත් පිරිස රජතුමාට හිතවත් පිරිස පත් කරා. එහෙම පත් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? රජයට විරුද්ධව කිසිම දෙයක් ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒක තමයි යාළගේ අරමුණ. හරිද? එතකොට අතීතයේ මේ ලේඛක මණ්ඩලවලට සංස්කාරක මණ්ඩලවලට පල්ලිය හෝ රජුගේ අනුදැනුම මත රජුට හිතවාදී කට්ටියපත් කරා. හරිද? ඒකේ අරමුණ තමයි ඔවුන්ට අවශ්‍ය ආගමික මතවාද මෙන්ම රජයට හිතවාදී කරුණු ඉදිරිපත් කරන්න තමයි ඒක අරමුණ. ඒ කියන්නේ රජයේ බලය පවත්වාගෙන යන්න රජයට හිතවාදී කරුණු ඉදිරිපත් කිරීම තමයි ඒකෙන් අරමුණ. හරිද? ඒක එතනත් වෙන්නේ අධිපතිවාදී සංවේදන සංකල්පයනේ. ඒක පැහැදිලිනේ. ඒතර මැදිහත්වීම කියන්නේ මොකද්ද? මැදිහත්වීම කියන්නේ විවිධ මාධ්‍ය ආයතන වල තනතුරු සඳහා රජයට හිතවත් පාලකයාට හිතවත් පිරිසපත් කරන එක. හරිද? එතකොට වර්තමානයේ මේක වෙනවා. හරිද? වර්තමානයේ ඒක ඒ කාර්යයෙන්ම සිද්ධ වෙනවා. වර්තමානයේ මොකද කරන්නේ? වර්තමානයේදී එක එක මාධ්‍ය නාලිකාවල තනතුරු සඳහා මේ රටේ නායකයාගේ රටේ පක්ෂයට හිතවාදී පිරිස්පත් කරගන්නවා. හරිද? මේකට හොඳම උදාහරණයක් තමයි ITN නාලිකාව. ITN නාලිකාව. මේ ITN කියන නාලිකාවේ එක එක කාලවලට එක එක තනතුරු දරන පිරිස්, ඒ කියන්නේ එක එක කාලවලට ඒ තනතුරු දරන එක එක පිරිස්. හරිද? දැන් 2011 දී 2011 දී මේ ITN නාලිකාවේ මේ තනතුරු වල හිටියේ එක පිරිසක්. හරිද? 2016 දී මේ ITN නාලිකාවේ තනතුරු වලින් එක පිරිසක්. ඒකට හේතුව තමයි 2011 දී මේ බලයට පත්වලා හිටියේ මහින්ද රාජපක්ෂ. ඒතර මහින්ද රාජපක්ෂ මොකද කරේ? මහින්ද රාජපක්ෂට හිතවත් පිරිස මේ ITN නාලිකාවේ තනතුරු වලට පත් කරා. ඒතර 2016 දී බලයට පත්වුනේ මෛත්‍රීපාල රනිල්ගේ ආණ්ඩුව. ඒතකොට එයාලා මොකද කරේ? අර හිටපු පිරිස අයින් කරලා 2016 දී එයාලට හිතවත් පිරිස පත් කරා. ඒකේ අරමුණ තමයි මෙන්න මේ කියන මාධ්‍ය අතකොළුවක් කරගන්න එක. මාධ්‍ය අතකොළුවක් කරගෙන ඒ කට්ටියගේ බලය පවත්වාගෙන යන්න, ඒ රජේ හිතවාදීව, මේ කියන්නේ රජයේ බලය පවත්වාගෙන යන්න. ඒතකොට රජයට හිතවාදී කරුණු ඉදිරිපත් කරගන්න තමයි කරුණ. මොකද එතකොට මේ Tamanට හිතවාදී පිරිස් මේ තනතුරු වලට පත් කරා පස්සේ කවදාවත් ඒ රජයට විරුද්ධව කිසිම දෙයක් පළ වෙන්නේ නැහෙනි. හරිද? අන්න ඒක තමයි යාළගේ අරමුණ. රජයට විරුද්ධව කිසිම දෙයක් පළ වෙන්නේ නැහැ කියන්නේ එයාලට
දීර්ඝ කාලයක් බලය රැඳෙන්න පුළුවන්. හරිද? ඔන්න ඕක තමයි කර්මන. ඕක හොඳ උදාහරණයක්. ඒතර හිරු ටීවී එකෙත් ওই දේ වෙලා තියෙනවා. ගොඩක් නාලිකාවල ওই දේ වෙනවා. හරිද? ඒක මතක තියාගන්න. එතකොට මේකේ අපි කිව්ව මේ මැදිහත් වීම කියන එකේ මැදිහත් වීම කියන්නේ මොකද්ද? මැදිහත් වීම කියන්නේ අතීතයේ නම් විවිධ ලේඛක මණ්ඩලවලට රජුට හිතවත් අය පත් කරනවා. වර්තමානයේදී මොකද කරන්නේ? වර්තමානයේදී විවිධ මාධ්‍ය නාලිකාවලට හරිද මාධ්‍ය නාලිකාවල තනතුරු සඳහා ඒ පක්ෂයේ නැත්තම් ඒ පක්ෂයේ නැත්තම් ඒ රජයේ හිතවත් පිරිසපත් කරගන්නවා. හරිද? එතකොට ඒකෙන් මොකක්ද වෙන්නේ? රජයට තම ප්‍රතිපත්ති, තමන්ගේ බලය, තමන්ගේ අදහස් ඉදිරියට ගෙන යන්න පහසු වෙනවා. තමන්ට විරුද්ධව කතා කරන්නේ නැහැ එතකොට. ඔන්න ඕක තමයි නාලිකාවලට තනතුරුපත් කිරීමේ අරමුණ. හරි. ඒකත් හරි කියලා හිතනවා. තේරෙන්නේ නැති කියලා හිතනවා. එතකොට අපි ක්‍රම හතරක් ගැන කතා කරා. දැන් තියෙන්නේ අන්තිම ක්‍රමය ගැන කතා කරන්න. අන්තිම ක්‍රමේ තමයි දඩුවම් දීම. අන්තිම ක්‍රමේ තමයි දඩුවම් දීම. මොකද්ද මේ දඩුවම් දීම කියන්නේ? කොහොමද මේක අතීතයේ ක්‍රියාත්මක වුනේ? කොහොමද මේක වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ? හරි. දඩුවම් දීම කියන එක අතීතයේ ඉඳන් එන එකක්. ඒකත් අතීතයේ කොහොමද ඒක ආරම්භ වුනේ? මේ දඩුවම් දීම කියන එක අතීතයේ වුණේ මෙන්න එහෙම. දැන් මං කියවනේ පාලකයාට අවශ්‍ය විදිහට කියන රජතුමාට ඕනි විදිහට මාධ්‍ය ක්‍රියා නොකරන විට රජතුමා මොකද කරේ? උන්ට දඩුවම් දුන්නා. එතකොට අතීතයේදී මේක සිද්ධ වුණේ මෙන්න එහෙම. දඩුවම් දීම කියන එක මම මේ කොටස් දෙකකට වෙන් කරන්නම්. ඉස්සරම මේ අතීතයේදී උනේ ක්‍රම දෙකකට. අතීතයේදී මේ දඩුවම් දීම කියන එක ක්‍රම දෙකකට වුණා. එකක් තමයි සිරගත කිරීම. හරිද? සිරගත කිරීම. අන්තිම තමයි මරණීය දඬුවම් ලබා දීම. මරණ දඬුවම් ලබා දීම. එතකොට මේ අතීතයේදී මේ දඩුවම් දීම කියන එක ක්‍රම දෙකකට වුණා. එකක් තමයි සිරගත කිරීම, අනිත් එක තමයි මරණ දඬුවම් ලබා දීම. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ ඒ පාලකයාට ඒ රජතුමාට ඕන විදිහට මේ මාධ්‍ය ක්‍රියා නොකරන විට ඒ කට්ටිය පාලනය කරන්න තමයි එහෙම කරේ. එතකොට මේ දැන් යම් කිසි පුද්ගලයෙක් අවංකව කතා කරත් රජතුමාට විරුද්ධව ඒ කියන්නේ රජතුමා වැරද්දක් කරලා ඒකට විරුද්ධව කතා කරොත් ඒ කට්ටියට අවසානට අත්මිදිනුම තමයි එක්ක සිරගත වෙන්න වෙනවා නැත්නම් මරණයට පත් වෙන්න වෙනවා. ඒතකොට ඒක ඇවිල්ලා කෙලින්ම ඇවිල්ලා ඒක අධිපතිවාදී සංනිවේදන ක්‍රමයක් නේ. හරිද? එතකොට මෙම ක්‍රමයෙන් මුන් උත්සාහ කළේ හැම වෙලාවෙම මුන් උත්සාහ කරේ තමන් මේ යටතර මේ මාධ්‍ය කෙනෙක් ගන්න. හරිද? ඒ කියන්නේ තමන්ට පක්ෂපාතී වමනක් මේ මාධ්‍ය හරහා තොරතුරු ඉදිරිපත් කරගන්න තමයි මෙන්න මේ ක්‍රම අනුගමනය කරේ. හරිද? එතකොට මේ මොකද කරන්න උනේ මේ රජතුමාට විරුද්ධව පාලකයට විරුද්ධව කටයුතු කරන සියලුම මාධ්‍ය මර්ධනය කරන්න තමයි මෙන්න මේ දේවල් කරේ. හරිද? මේ සිරගත කිරීම මේ සිරගත කිරීම මරණ දඬුවම කියන දේවල් කරේ මේ මාධ්‍ය තමන්ගේ යටතට ගන්න. ඒතර වර්තමානයේ මේක ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ නම් අපිට ගොඩක් දැක් ගන්න පුළුවන්. හරිද? වර්තමානයේ මෙන්න මේ දේ ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට මෙන්න මේ කියන මේ දඩුවම් දීම කියන ක්‍රමය යටතේ අතීතයේ සිද්ධ වුණා කිව්ව අපි සිරගත වීම කිරීම එතකොට මරණ දඬුවම් ලබා දීම සිද්ධ වුණා කියලා. ඒතර වර්තමානයේදී මේක කොහොමද වෙන්නේ? වර්තමානයේත් මේක සිද්ධ වෙනවා. වර්තමානයේ වෙන ක්‍රම තමයි වර්තමානයේ දඩුවම් දීම වෙනවා. ඒ තමයි පහර දීම සිද්ධ කරනවා වර්තමානයේ. පහර දීම සිද්ධ කරනවා. එතකොට බලපෑම් කිරීම සිද්ධ කරනවා. ඒ මානසික බලපෑම් කරනවා. බලපෑම් කිරීම. අය තමයි ඝාතනය කිරීම සිද්ධ වෙනවා. අය තමයි පැහැර ගැනීම, අතුරුදහන් කිරීම කියන්නේ. අතුරුදහන් කරනවා කියලා කියන්නේ. ඒ දේවල් සිද්ධ වෙනවා. පහර ගැනීම, අතුරුදහන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේකට උදාහරණ තමයි වර්තමානයේදී මෙන්න මේ කියන දඩුවම් දීම කියන ක්‍රමය සිද්ධ වෙනවා කියන්න උදාහරණ තමයි එක තමයි ඔයාලා දන්නා සිරසි ටීවී
මට වර්ෂය නම් මතකයි සිරස ටීවී යම් කාලෙක විනාශයටපත් වුණා ගිනි අරගෙන සිරස ටීවී එක හරිද එතකොට සිරස ටීවී විනාශ කිරීම අනිත් එක තමයි ප්‍රේමකීර්ති ප්‍රේමකීර්ති අල්විස් ඝාතනය කීර්ති අල්විස් ඝාතනය ඔයාලම ලියාගන්න අනිත් එක තමයි ලසන්ත වික්‍රමසිංහ ඝාතනය ලසන්ත වික්‍රමසිංහ ඝාතනය එක අපි හැමෝම දන්නවනේ ලසන්ත වික්‍රමසිංහ ඝාතනය අනිත් එක තමයි ප්‍රදීප් එක්නැලිගොඩ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වීම ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වීම ඔන්න ඔය මේ උදාහරණ තමයි මේ වර්තමානයේ දඩුවම් දීම කියන එක තහවුරු කරන්න තියෙන උදාහරණ. එතකොට තව වැදගත් කාරණයක් තමයි මෙන්න මේ කියන දඩුවම් දීම වර්තමානයේ වෙන විට ඍජුවම ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. හරිද? ඒ නිසා මොකද්ද කරන්නේ දැන්? ඒ නිසා කරන්නේ මෙන් කූට උපක්‍රම පාවිච්චි කරන මෙන්න මේ රජයන් විසින් අල්ලස් ලබා දෙනවා. අල්ලස් ලබා දෙනවා මාධ්‍ය වෛදීන්ට. හරිද? අල්ලස් ලබා දීලා මාධ්‍ය වෛදීන් මිලට ගන්නවා. අල්ලස් ලබා දෙනවා විශේෂයෙන්ම පෙබරලෙස වෙන දෙයක් තමයි අල්ලස් ලබා දීම. අනිත් එක තමයි අනිත් කාරණේ තමයි භෝජන සංග්‍රහ ලබා දෙනවා. අල්ලස් ලබා දෙනවා භෝජන සංග්‍රහ ලබා දෙනවා. හරිද? එතකොට ඕක ඇවිල්ලා මේ අර දඩුවම් දීම කරගෙන යන්න බැරි නිසා ඍජුව ඔන්න කූටෝපක්‍රමයක් විදිහට අල්ලස් ලබා දීම භෝජන සංග්‍රහ ලබා දීම කියන දේවල් කරනවා. අල්ලස් ලබා දුන්නාම මොකද කරන්නේ? අල්ලස් ලබා දෙන එකෙන් මාධ්‍ය වේදී මිලට ගන්නවා. මාධ්‍ය වේදී මිලට ගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ රජයට අවශ්‍ය පරිදි මාධ්‍ය පාලනය කිරීමක් තමයි එතන කරන්නේ. හරිද? එතන අපි වර්තමානයේ මේ කඩ යනවා කියලා ව්‍යවහාර කරන්නේ අන්න ඒ ලක්ෂණේ. අල්ලස් ගන්න එක. හරිද? එතකොට මේ මං කියන්නේ මේ හැම මාධ්‍යවේදීම අල්ලස් ගන්නවා කියලා. එතකොට ඉස්සරම පොඩ්ඩක් අල්ලස් දීලා බලනවා. එහෙම නැත්නම් මේ භෝජන සංග්‍රහයක දීලා බලනවා. එහෙම නැත්නම් අවසානයේ මොකද කරන්නේ? එක්කම පහර දීමට ලක් කරනවා. නැත්නම් බලපෑම් කරනවා. පවුල් වලට බලපෑම් කරනවා. හරිද? මානසික වද දෙනවා. නැත්නම් ඝාතනය කරනවා. නැත්නම් පැහැර ගන්නවා. ඔන්න ඔය එක ක්‍රමයකින් හරි මේ රජයට විරුද්ධව කතා කරන මාධ්‍යවේදීන් රජය විසින් පාලනයට ලක් කරනවා. හරිද? ඔන්න ඔය ක්‍රම තමයි අධිපතිවාදී සංනිවේදන ක්‍රමය හරහා ජනමාධ්‍ය නියාමනය කරන්න නැත්නම් පාලනය කරන්න යොදා ගන්න ක්‍රමය. හරිද? මේක මොකනවා? හරි. හරි. අදට එහෙනම් මෙන්න මේ අදට මේ සංනිවේදන සංකල්පය අපි අදට මෙතනින් නතර කරමු. ඉතුරු සංනිවේදන සංකල්ප තුන ගැන පස්සේ කතා කරමු. අදට මේ ටික ඔලුවට දාගන්නවා. මම එතකන් මේ දැන් උගන්වපුවා ටික ආයෙ මතක් කරන්නම්. අපි කොහොමද අපි කතා කරා මොනවද අපි කතා කරේ? අපි කතා කරා මේ ජනමාධ්‍ය සංකල්ප කියන්නේ මොනවද? මේ ජනමාධ්‍ය න්‍යායන් කියන්නේ මොනවද? ජනමාධ්‍ය න්‍යායන් හතරක් තියෙනවා කියලා කතා කරා අපි. හරිද? ජනමාධ්‍ය න්‍යායන් හතරක් තියෙනවා කියලා කතා කරා. ඒක තමයි අධිපතිවාදී සංනිධාන න්‍යාය, අනිත් එක නිදහස් මතවාදී සංනිධාන න්‍යාය, අනිත් එක සමාජ වගකීම් පිළිබඳව සංනිධාන න්‍යාය, අනිත් එක සෝවියට් කොමියුනිස්ට් සංනිධාන න්‍යාය. එතකොට අපි කතා කරා මේ සංනිධානයන් හඳුන්වා දුන්නු පුද්ගලයන් කවුද? අය කතා කරා මේ සංනිධානයන් හඳුන්වා දෙන්න හේතු වුණේ මොකද්ද? හරිද? එතකොට අපි දන්නවා දැන් මේ සංනිධාන සංකල්ප ජනමාධ්‍ය සංකල්ප මේ න්‍යායන් හඳුන්වා දුන්න පුද්ගලයන් තුන්දෙනෙක් හිටියා. එක්කෙනා තමයි විල්බර් ෂාම්, අනිත් එක්කෙනා කවුද? ෆෙඩරික් සීබර්ට්, අනිත් එක්කෙනා කවුද? අනිත් එක්කෙනා අනිත් එක්කෙනා තිවුඩ තිවුඩර් පීටර්සන්. තිවුඩර් පීටර්සන්. පළවෙනි කෙනා කවුද? විල්බර් ෂාම්. දෙවෙනි කෙනා කවුද? ෆ්‍රෙඩරික් සීබර්ට්. තුන්වෙනි කෙනා කවුද? තිවුඩර් පීටර්සන්. මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා මොකද්ද කරේ? පුවත්පත මෙන්න මේ සමාජයට කරන බලපෑම පිළිබඳ මේ පරීක්ෂණ කරා. පුවත්පත සමාජයට කරන බලපෑම් පිළිබඳ පරීක්ෂණ කරා මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා. අන්න ඒ පරීක්ෂණ ප්‍රතිඵලයක් විදිහට මොකද වුනේ? 1956 දී කෘතියක් ලිව්වා four theories of the press කියලා. four
theories of the press කියලා කෘතියක් ලිව්වා. එතකොට ඔන්න ඔය කියන කෘතිය තමයි මෙන්න මේ කියන ජනමාධ්‍ය සංකල්ප නැත්නම් මේ ජනමාධ්‍ය න්‍යායන් හතර ඇතුළත් වෙන්නේ. මොකද ජනමාධ්‍ය න්‍යායන් හතර එක තමයි අධිපතිවාදී සංනිධිය න්‍යාය, අනිත් එක තමයි නිදහස් මතවාදී සංනිධිය න්‍යාය, අනිත් එක තමයි සමාජ වගකීම් පිළිබඳ සංනිධිය න්‍යාය, අනිත් එක සෝවියට් කොමියුනිස්ට් සංනිධිය න්‍යාය. එතකොට අපි කතා කරා මේ අධිපතිවාදී සංනිධිය න්‍යාය ගැන කතා කරා අපි. අධිපතිවාදී සංනිවේදන අධිපතිවාදී සංනිධිය න්‍යාය නැත්නම් අධිපතිවාදී සංනිධි සංකල්පය ගැන කතා කරා. මේක ගැන කතා කරේ කොහොමද අපි මේක යුග තුනකට අපි බෙද්දා. හරිද? යුග තුනකට බෙද්දා කියන්නේ යුග තුනක් ඔස්සේ විකාශය වුණා කියලා අපි කතා කරා. පළවෙනි යුගය තමයි ගෝත්‍රික යුගය. දෙවෙනි යුගය තමයි රජ යුගය. තුන්වෙනි යුගය තමයි ආගම සම්බන්ධ වුණු යුගය. එතකොට රජ මේ ගෝත්‍රික යුගයේ තමයි මේක ආරම්භ වුනේ කියලා අපි කතා කරා. ගෝත්‍රික යුගයේ කොහොමද මේක ආරම්භ වුනේ? ගෝත්‍රික යුගයේ ආරම්භ වුනේ ඒ ගෝත්‍රික නායකයා තමන්ට අවශ්‍ය පරිදි ඒ ගෝත්‍රික රැල්ල පාලනය කරා. හරිද? ඔන්න උතරින් තමයි මෙන්න මේ කියන්නේ අධිපතිවාදී සංනිධන සංකල්පේ ආරම්භ වෙන්න ගන්නෙ. ඒතර රජයෝගිදී මොකද වුනේ? රජ තමාට ඕන විදිහට තමාගේ රටේ පුරවැසියන් පාලනය කරා. හරිද? ඕන්න දඩොන් දුන්නා එහෙම දේවල් වලින් පාලනය කරා. හරිද? එතකොට ගෝත්‍රික යුගයෙන් ආව රජ යුගයට රජ යුගයෙන් ගියා ආගමට. ආගමේදී මොකද්ද උනේ? අර මේ ගුටෙන්බර්ග් මුද්‍රායන්තය හොයා ගැනීමත් සමගම මෙන්න මේ කියන මේ අධිපතිවාදී සංනිධිය න්‍යාය මාධ්‍යට සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. මොකද ඒතෝරනේ පුවත්පත මුද්‍රණය වෙන්න ගත්තේ. එතකොට මෙන්න මේ කියන ගුටෙන්බර්ග් මුද්‍රායන්තය හොයාගත්තට පස්සේ මොකද වුනේ? මෙන්න මේ පල්ලියේ තිබ්බ බයිබලය මිනිස්සුන් අතර මේ පිරිටලා ගියා කොපි පිරිටලා ගියාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු අතරින් විවිධ උගත් බිහි වුණා. එතකොට අර මේ ආගමේ පූජකේ මේ ආගමේ පල්ලියේ ඉන්න පූජකතුමා කියපු දේ විවේචනය කරන්න ගත්තා. විවේචනය කිරීමත් සමගම මේක පල්ලියේ පූජකයාට කරදරයක් වුණා. ඒ නිසා මොකද වුනේ? රජතුමාන්ට කිව්ව පල්ලියේ පූජකයන් මේ කරදරයක් කියලා. ඒකට රජතුමායි මේ පල්ලියයි එකතුලා මොකද කරේ? නීතියක් දැම්මා. යම්කිසි කෙනෙක් මුද්‍රණයක් සිදු කරනවා නම් ඒකට පල්ලියේ අනුමැතිය අවශ්‍යයි කියලා. ඒකෙන් මොකද්ද කරන්නේ? පල්ලියට නිකන් අවුල් වගේ දේවල් කියන්නේ නිකන් අවුල් මොකක් හරි නිකන් පල්ලියේ අනුමැතිය අවශ්‍යයි කියන්නේ ඒ පූජකයාට නිකන් මේ අවුල් වගේ හිතෙන දේවල් පූජකයා මොකද කරන්නේ? තහනම් කරලා දානවා. හරිද? ඒ කියන්නේ මුද්‍රණය කරන්න එපා කියලා අයින් කරනවා. එතකොට පල්ලියේ අනුමැතිය හම්බුනේ විතරයි මුද්‍රණය කරන්න අවසර ලැබුණේ. ඒතර එතනින් මොකක්ද උනේ? අධිපතිවාදී සංවේදන න්‍යාය තමයි එතනින් ක්‍රියාත්මක වුණේ. හරි. අපි ඔය ටික කතා කරා. ඊළඟට අපි කතා කරේ මොකද්ද? ඊළඟට කතා කරා අපි මෙන්න මේ කියන අධිපතිවාදී සංවේදන සංකල්පය හරහා ජනමාධ්‍ය නියාමනය කරන්න භාවිතා කරන ක්‍රම ගැන අපි කතා කරා. කොටින්ම කිව්වොත් අධිපතිවාදී සංවේදන ක්‍රමය මේ අධිපතිවාදී සංවේදන ක්‍රමය ක්‍රියාත්මක වන ක්‍රම. හරිද? කොටින්ම කිව්වොත් ඒක හොඳටම පැහැදිලි වෙන්නේ අර විදිහට. කියන්නේ අධිපතිවාදී සංවේදන න්‍යාය මගින් න්‍යාය හරහා ජනමාධ්‍ය නියාමනය කරන්න භාවිත කරපු ක්‍රම ගැන කතා කරා. අපි පළවෙනි ක්‍රමය තමයි බලපත්‍ර ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි බදු පැනවීම. තුන්වෙනි ක්‍රමය තමයි වාරණය. හතරවෙනි ක්‍රමය තමයි මැදිහත් වීම. පස්වෙනි ක්‍රමය තමයි දඩුවම් දීම. බලපත්‍ර ක්‍රමය කියන්නේ මොකද්ද? යම්කිසි මේ මුද්‍රා ආයතනයක් නැත්නම් වර්තමාන නාලිකාවක් පවත්වාගෙන යන්න රජය විසින් නිකුත් කරන නැත්නම් අතීතයේ තියෙන රජතුමා විසින් නිකුත් කරපු බලපත්‍රයක් වුණි. වර්තමානයේ නම් මේ රජය විසින් නිකුත් කරන නැත්නම් මේ ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කරන ලයිසන් එකක් ඕනි. හරිද? බදු පැනවීම කියන්නේ රජයට මේ විරුද්ධව ක්‍රියා කරන පිරිස. හැබැයි මේ තව දෙයක් කියන මේ බලපත්‍රක මේ ලබා දුන්නේ කාටද? රජයට හිතවත් පිරිසට විතරයි. හොඳේ. එතකොට මේ හැමෝටම ලබා දුන්නේ නැහැ. එතකොට මේ මොකද ආයේ උනේ? මේ බදු පැනවීම ආරම්භ වුණා. බදු පැනවීම කියන්නේ මෙන්න මේ දෙයක් මෙතන තියෙනවා. හරිද? දැන් හිතන්නකෝ මේ 2011 දී මම නිකන් උදාහරණයක් විදිහට කියන්නේ 2011 දී මහින්ද රාජපක්ෂට හිතවත් පිරිසට මහින්ද රාජපක්ෂ මේ ලයිසන් එක ලබා දෙනවා. හරිද? නාලිකාව කරගෙන යන්න. එතකොට 2016 දී එන්නේ
ආණ්ඩුව අයින් වෙලා මෛත්‍රීපාල රනිල්ගේ ආණ්ඩුව එනවා. එතකොට මේ 2011 දී මේ මහින්දගේ මේ පක්ෂයට කතා කරපු පිරිස් මේ රනිල්ගේ පක්ෂයට කතා කරන්නේ නැහැ නේ. ඒතර මොකද කරන්නේ? අර බලපත්‍රකේ මේ අහෝසි කරන්න බදු පනවනවා අධික ලෙස. බදු පනවුවාට මොකද පස්සේ මොකද වෙන්නේ? ඒ නාලිකාව අඩපණ වෙලා නාලිකාව වහන්න සිද්ධ වෙනවා. හරිද? අන්න ඕක තමයි බදු පනව මේ දෙවෙනිට බදු පනවන්න හේතුවක් වුනේ. හරිද? එතකොට මේ මේක මතක තියාගන්න. හරිද? මෙහෙම බලපත්‍රකමේ ක්‍රියාත්මක වෙනවා. බලපත්‍රකමේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? යම්කිසි දෙයක් නාලිකාවක් හෝ මුද්‍රායන්ත්‍රණයක් පවත්වා ගන්න බලපත්‍රයක් ඕනි කියලා එනවා. එතකොට බලපත්‍රකමෙන් පස්සේ එනවා බදු පැනවීම. හරිද? බලපත්‍රකමේ අරමුණ මොකද්ද? මාධ්‍ය පාලනය කිරීම. බදු පැනවීමේ අරමුණ මොකද්ද උනේ? පාලනය කරන්න බැරි මාධ්‍ය වහලා දානවා. ඊට පස්සේ අන්තිමට ආවත් මේ මාධ්‍ය හරහා නිකුත් වෙන එක එක දේවල් ඔය මුද්‍රණ පිටපත් එතකොට හැමදේම ලිපි ලේඛන තහනමට ලක් කරා. ඒ කියන්නේ මාධ්‍යයට නිකන් විරුද්ධව වගේ ඉදිරිපත් වෙන ලිපි ලේඛන තහනමට ලක් කරා. ඊට පස්සේ අන්තිමට මොකද්ද කරේ? ඒ දේවල් කරලා අන්තිමට මේ හතුරෙන්ට මොකද්ද කරේ? මැදිහත් වෙන්න ගත්තා. මැදිහත් වෙනවා කියන්නේ එක එක මේ මුද්‍රා ආයතන වලට ලේඛක මණ්ඩල වලට මේ රජයට හිතවත් රජතුමාට හිතවත් පිරිසපත් කරන්න ගත්තා. හරිද? එහෙමත් කළ අවසානට මොකද වුනේ? අවසානට දඩුවම් දෙන්න ගත්තා. දඩුවම් දෙනවා කියන්නේ මම කිව්වා මේ අතීතයේදී ක්‍රම දෙකකට දඩුවම් දුන්නා. එකක් තමයි සිරගත කරනවා අනිත් එක තමයි මරණ දඬුවම් ලබා දෙනවා. වර්තමානයේ හැබැයි ඒක මාර විදියට ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ ඒක ක්‍රියාත්මක වෙන විදිහ තමයි මම කියන්න වර්තමානයේ ක්‍රියාත්මක වෙන ආකාරය. වර්තමානයේ ඒක විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. පැහැර ගන්නවා. ඝාතනය කරනවා. එතකොට ආයේ මොකද මානසික බලපෑම් එල්ල කරනවා. ඔන්න ඔය වැනි විවිධ ක්‍රියාමකින් වර්තමානයේදී දඩුවම් දීම සිද්ධ වෙනවා. ඒකට අපි උදාහරණයකට කිව්වා මේ ප්‍රේමකීර්ති අල්විස් ඝාතනය, ලසන්ත වික්‍රමසිංහ ඝාතනය, ප්‍රදීප් එක්නෙලිගොඩගේ අතුරුදහන් කිරීම. එතකොට ඔන්න ඕව තමයි අධිපතිවාදී සංනිවේදනය ක්‍රියාත්මක කරන ක්‍රම. හරිද? ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි එහෙනම් අනිත් නිදහස් මතවාදී සංනිවේදන ක්‍රමෙන් හම්බෙමු.